වාණිජ්‍ය කතාව. අර රන්තැලියක් අරගෙන බෝධිසත්වයෝ ගියාට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ වැලි අහුරක් අරගෙන කියන්නේ මෙන්න මේ වැලි අහුර ඇට ගානට මේ වැලි ඇට ගානට මම උඹට සාප කරනවා. උඹේ පස්සෙන් ඇවිල්ලා පලි ගන්නවා කියලා දේවදත්ත හාමුදුරුවෝ කියනවද නැද්ද? කියනවා. අන්න ඒ ගත්ත සිතුවිල්ල නිසා, ඒ ගත්ත අදහස නිසා අදටත් දේවදත්ත හාමුදුරුවෝ කොහෙද? අදටත් අවීතිය. එහෙනම් පින්වතුනි එක සිතුවිල්ලයි ගත්තේ අදටත් අවීතිය. එහෙනම් පින්වතුනි මේ සංසාර ගමනේ මේ අපිට කියන්න බෑ ඊළඟ මොහොතේ මොකද වෙන්නේ කියන්නේ. නේද? ඊළඟ මොහොතේ අපි ආයේ හම්බ වෙයිද කියලා කියන්න බෑ. මේ මොහොතේ හම්බෙන මිනිස්සයා ඊළඟ මොහොතේ හම්බෙයිද කියලා කියන්න බෑ. මේ මොහොතේ මේ හොඳට කතා කර කර ඉන්න මිනිස්සයා ඊළඟ මොහොතේ අපිට හම්බෙයිද කියලා කියන්න බෑ. මොකද මැරෙන මොහොත ඔබට මට නෙමෙයි ඒක කාටවත් කියන්න බෑ. ඊළඟ මොහොතේ මැරෙයිද, ඊළඟ මොහොතේ අතප්පයක් කැඩෙයිද, ඊළඟ මොහොතේ සදාකාලිකව ලෙඩ වෙයිද කියන එක අපිට කියන්න බෑ. එහෙනම් මේක අපිට නිශ්චිතව කියන්න බෑ ඊළඟ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා. නෑ ඊළඟ මොහොතේ මැරෙන්නත් පුළුවන් නම් පිටුතුනේ අපි ඇයි මිනිස්සුත් එක්ක මේ තරහ වෙලා වෛර බැඳගෙන වෛරක්කාරයෝ විදියට තරහකාරයෝ විදියට මිනිස්සුන්ට අවඩ අසාධාරණ කරලා ලෝකයට අවඩ අසාධාරණ කරලා ජීවත් වෙන්නේ. ඊළඟ මොහොතේ වෙන දේ කියන්න බැරුව අපි ඇයි ලෝකයට අවඩ අසාධාරණ කරන්නේ? මේ එක සිතුවිල්ලක් නිසා එක පුද්ගලයෙක් අදටත් සතර අපායේ දුක් විඳිනවා. එහෙනම් පිටුතුනේ අපි මොනතරම් මිනිස්සුත් එක්ක තරහ ගන්නවද? අපි මොනතරම් මිනිස්සුන්ට වෛර කරනවද? ඒතර මෙන්න මේ කරන වෛරය නිසා මෙන්න මේ ඇති කරගන්න තරහ නිසා අපි මෙන්න මේ අවීතියට ගියොත් එහෙම කවදානම් ආයෙ ගොඩ එයිද? ආයෙ ගොඩ එන්න පුළුවන් වෙයිද? මෛත්‍රී බුද්ධ ශාසනයවත් අපිට හම්බ වෙයිද කියලා අපිට කියන්න පුළුවන්. නෑ එහෙම කියන්නත් බැයි නම් ඇයි අපි මිනිස්සුත් එක්ක මේ තරහ වෙන්නේ? ඇයි අපි මිනිස්සුන්ට මේ වෛර කරන්නේ? හොඳට හිතලා බලන්න ඊළඟ මොහොතේ වෙන්න තියෙන එක අපි දන්නේ නැතුව මිනිස්සුත් එක්ක තරහ වෙලා ගහගෙන මරාගෙන මිනිස්සුන්ට කරදර බාධක කරලා කොහේ යන්නද? කවුරු වෙන්නද? ඊළඟ මොහොතේ අපි ආයෙ හම්බ වෙයිද කියලා කියන්න බෑ. මේ මොහොතේ වෙන්න පුළුවන් මේ අවසාන අවස්ථාව. එහෙනම් මේ අවසාන අවස්ථාවේ මිනිස්සෙගේ හිතට පුළුවන් තරම් සතුටක් ගේන්න පුළුවන් වැඩක් තියෙනවා නේ එක්තරා. නේද? ඒ මිනිස්සයාට යහපතක් කරන්න පුළුවන් නම් කරන්න. අවඩක් අසාධාරණයක් නොකර යම්කිසි සිතමිත ශාන්තියක් උදා කරන්න පුළුවන් නම් යම්කිසි වෙලාවක ඒ පුද්ගලයාට යම්කිසි හොඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නම් ඔබ ගාව දෙන්න දෙයක් නැති වෙන්න පුළුවන්. හොඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නම් මේ ලෝකේ ජීවත් වෙන විදිහ කියලා දෙන්න පුළුවන්. හොඳ විදිහට ජීවත් වෙන විදිහ නරක විදිහට ජීවත් වෙන විදිහ කවුරුත් කියලා දෙන්න ඕනේ නේද? එහෙනම් හොඳ විදිහට ජීවත් වෙන විදිහයි කියලා දෙන්න. අන්න ඒ විදිහට තමන් ඉපදෙද්දී තමන් මේ ඉපදිලා ගත කරපු කාලයේදී ඔබ වැරදි මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි මැරෙන මොහොතේදී ඔබට මතක් වුණොත් ඔබ වැරදිකාරයෙක් කියලා ඔබ සතර අපායි. එහෙනම් මේ මැරෙන මොහොත වෙද්දී ඔබට යම් කිසි වෙලාවක අදහසක් එනවා නම් මම ජීවත් වෙලා ඉන්න කාලේ වැරදි කරා. නමුත් මම දවසක ඒ වැරදි කියලා තේරුම් අරගෙන මම එතන ඉඳන් හැදුනා කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබ මහා උත්තමයෙක් වෙන්න යන චරිතයක්. ඉතින් ඒ නිසා ලෝකෙට යහපත සිතමිත ශාන්තිය උදා කරලා පුළුවන් නම් හැමදාම උදේට ලෝකයට යහපතක් වේවා කියලා පතන්න. නින්දර පෙර පතන්න පුළුවන් නම් ලෝකයට යහපතක් වේවා. සියලු කරදර බාධක දුරු වේවා. ලෝකයට තියෙන සියලු කරදර බාධක දුරු වෙලා මේ නිවනින් නිවිසනසෙන් සියලු ලෝක සියලු සත්ත්වයන් හේතු වාසනා පහළ වේවා කියලා ඔබට අදහසක් ගන්න පුළුවන් නම් ඔබට කාටවත් වෛර කරන්න බෑ. ඔබට කාටවත් කාත් එක්කවත් තරහ වෙලා ඉන්න බෑ. එහෙනම් ලෝකෙට සිතමිත ශාන්තිය උදා කරන්න ඒකාන්තයෙන් දිනක ඔබටත් මහා සිතක් ශාන්තියක් ලැබෙයි. යම් කිසි තැනක කරදර බාධක තියෙනවා අපි හිතමු මිනිස්සෙක් ගහන්න එනවා. ඒ ගහන්න එන මිනිස්සයාට මේ හොඳ දේවල් දීලා ඉන්න කියලා එක නෙමෙයි කියන්නේ. මිනිස්සෙක් අපිට බයිනවා, අපිට කරදර කරනවා. ඒ මිනිස්සයාට හොඳ දේවල් දීලා ඒ මිනිස්සයාත් එක්ක ඉන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ මිනිස්සයාගෙන් කරදර බාධක තියෙනවා. එතනින් අයින් වෙන්න. එතන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එතනින් අයින් වෙන්න. ඒ මිනිස්සයාට කරදරයක් බාධකයක් නොකර අයින් වෙන්න. දැන් ලෝක සත්වෝ හැමෝම කරන්නේ මොකද? කරදර බාධක කරන්න එනවා නම් එතන ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකද ගන්න? එයාලටත් කරදර බාධක කරලා තමයි එතනින් අයින් වෙන්නේ. ඔබ කරන්න ඕනේ මොකද? කරදර බාධක යම් කිසි තැනක තියෙනවා නම් ප්‍රශ්න යම් කිසි තැනක තියෙනවා නම් ඒවා එහෙමයි කියලා තේරුම් අරන් එතනින් අයින් වෙන්න. ඒගොල්ලොන්ට කරදර බාධක කරන්න යන්න එපා. වදයක් වෙන්න එපා ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට කරදර බාධක නොකර එතනින් අයින් වෙන්න උත්සාහ කරන්න. ඒක මිසක් අපිට වෙන කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ට යහපතක් කරලා දෙන්න පුළුවන් නම් යහපතක් කරලා එතනින් අයින් වෙන්න. එතන ඉන්න කියලා නෙමෙයි කියන්නේ. යහපත කර කර එතනට වෙලා ඉන්න එපා. එතන කරදර නැහැ. එතනට වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එතන කරදර නම් ඒක ඒගොල්ලොන්ට තේරුම් කරලා ඒ කට්ටියටත් යහපතක් කරලා දීලා එතනින් අයින් වෙන්න. කවදාවත් ශාප කරන්න එපා. කවදාවත් තරහ වෙලා ඉන්න එපා. කවදාවත් වෛර කරන්න එපා. ඉතින් අන්න ඒ විදිහට ජීවත් වෙන්න ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්.